කොළඹ රුසියානු තානාපති කාර්යාලය අසල ලැප්ටොප් පරිගණකයක් දමා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් ජර්මානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ලැප්ටොප් පරිගණකය පසුගිය අප්‍රේල් 28 වෙනිදා කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් සහ බෝම්බ බියක් ඇති කිරීමෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පරිවර්තකයෙකුගේ සහය ඇතිව පැය 5කට වැඩි කාලයක් විමර්ශන නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද වාර්තා වනවා. කෙසේ වෙතත් සැකකාරිය ලැප්ටොප් පරිගණකයේ අගොළු ඇරීමට මුරපදය ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව එහි අන්තර්ගතය පරීක්ෂා කිරීමට පොලිසිය දරන උත්සාහයට එය බාධාවක් වී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාව චීනයට පලා යාමට සූදානම් වී ඇති බවත් ඇයගේ අභිප්‍රායන් පිළිබඳ තවදුරටත් සැකමතු කරන බවත්ය. නවතම දේශීය සහ විදේශීය පුවත් දැනගන්න සිලොන් වයර් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.